අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිස සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුව අරලියගහ මන්දිරයේදී ඊයේ සිදු වුණා. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හා මෑතකාලීන ආර්ථික මෙන්ම ස්වභාවික ආපදා කළමනාකරණයට රජය දරන උත්සාහය ජෝර්ජියේවා මහත්මිය මෙහිදී ඇගයීමට ලක් කළා. සහයෝගීතාව හා ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය දිට්වා සුළුකුණාටුවෙන් ආර්ථික වශයෙන් අවදානමට ලක්ව සිටින ප්‍රජාවට එල්ල වූ බලපෑම පිළිබඳවද සාකච්ඡා කළා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා මූල්‍ය අරමුදල ලබා දුන් සහයෝගය අගය කරන බවයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද හමු වුණා. IMF විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාර්ථක බව ඇය මෙහිදී කියා සිටියා. ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා කෘතඥතාව පළ කළා. ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ අතතත්වයට පත් කිරීම සඳහා මහ බැංකුව සතු කාර්යභාරය සම්බන්ධයෙන් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව අවසන් කළ කළමනාකාර අධ්‍යක්ෂවරිය අද දිවයිනෙන් පිටත්ව ගියා.